එක්ස්පීරියන්ස් එකක් නැති වුණත් ඔයාලට එන්න පුළුවන් රටක් තමයි ඕස්ට්‍රියාව. හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් කොච්චර තිබුණත් කොච්චර ඇප්ලයි කරත් ඇයි ඔයාලට හරියන්නේ නැත්තේ මේ ඕස්ට්‍රියාවේ? යුරෝපයේ කොහේ හරි රටක ඉඳලා ඕස්ට්‍රියාවට ඇප්ලයි කරනවද? හැබැයි වැඩක් වෙන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ඕස්ට්‍රියාවට එනවනම් පහසුම, ලේසිම ක්‍රමය තමයි මම මේ ඔයාලට කියන්නේ. අයිබෝන් සුන්දර හදවත් හැමෝටම ඉතින් ලස්සන දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ફોකස් විචයන් ඔන්න ඔයාලා වෙනුවෙන් අලුත් වීඩියෝ එකක් අලුත් විස්තරයක් සමගින්. ඉතින් ආදරේ මතක් කරන ફોකස් විචයන් YouTube නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න bell icon එකත් click කරලම එකතු වෙන්න ඔයාලගේ notification විස්තර හැමදේම ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඉතින් මොකද්ද මේ කියන්න හදන අලුත් කතාව? මම ඊයේ TikTok වීඩියෝ එකක් දැම්මා ඕස්ට්‍රියාවට එන්න ලේසිම ක්‍රමය මොකක්ද කියලා. හොටෙල් වල එක්ස්පීරියන්ස් තියෙන ඔයාලට සීසනල් වීසා එකක්වත් හරියන්නේ නැතිනම් ලංකාවේ ඉඳලා ඇප්ලයි කරත් මේ යුරෝපයේ ඕස්ට්‍රියාව වටේ තියෙන රටවල් වල ඉඳලා රුමේනියාව, හංගේරියාව, පෝලන්ඩ්, සර්බියා, බල්ගේරියා, ස්ලෝවාකියා වගේ රටවල් වල ඉන්න අපේ උදවිය ඒ රටවල් වල ඉඳලත් මෙහෙට ඇප්ලයි කරාට හරියන්නේ නැත්තම් ඔයාලට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා නම් අඩුම ගානේ ලෝන් ටර්ම් වීසා එකක් නැතිව සීසනල් වීසා එකකට හරි මේ ඕස්ට්‍රියාව කියන සුන්දර රටට එන්න ආසාවක් තියෙන ඔයාලට කොච්චර ඇප්ලයි කරත් කොච්චර එක්ස්පීරියන්ස් තිබිලා මෙහෙට දැම්මට හරියන්නේ නැතිනම් මේ රටවල් වල ඉඳලා වුණා. ඒ කියන්නේ මේ ඕස්ට්‍රියාව අවට ඉන්න රටක ඉඳලා වුණත් නැත්තම් ලංකාවේ ඉඳලා වුණත් ඔයාලට මෙහෙට එන්න හොඳම ක්‍රමයක් ගැන මම ඊයේ TikTok වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරා. ඉතින් ඇත්තටම මේක බලපු බොහෝ දෙනෙක් ගොඩාක් කමෙන්ට්ස් දාලා විස්තර අහලා තිබ්බා. ඉතින් මේක මොකද්ද කියලා මේ වෙනකොටත් TikTok වීඩියෝ එක බලපු අය දන්නවා. ඉතින් යාළුවනේ ඇත්තටම ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන කොහේ හරි මේ රටක හරි ලංකාවේ හරි වැඩ කරන දැනට ඔයාලා කොච්චර ඇප්ලයි කරත් හරියන්නේ නැතිනම් ඔයාලට මම කිව්වා හොඳම ක්‍රමය තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන්න. මම කිව්වේ ස්ටුඩන්ට් කෙනෙක් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් හරි ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක් කවුරු හරි ස්ටුඩන්ට් ඇප්ලයි කරන්න. ඊට පස්සේ අනිත් කෙනාට ඩිපෙන්ඩන්ට් විදියට වීසා එක හම්බ වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. හැබැයි මම කිව්වා ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් මේ දෙකොල්ල ඇප්ලයි කරන්න ඔයාලට එන්න පුළුවන්. හැබැයි ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කියලා මම කිව්වේ සාමාන්‍යයෙන් අපි කෙනෙක් එක්ක යාළු වෙලා හිටියා කියලා මෙහෙට එන්න බෑ. ඒක ඇත්ත. TikTok වීඩියෝ එක බලපු සහෝදරේ කමෙන්ට් එකක් දාලා කියලා තිබ්බේ ඒ විදිහට එන්න බෑ කියලා. ඒක ඇත්ත. හැබැයි ඉතින් ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් වුණා කියලා එන්න බෑ ඇත්තටම. එහෙම වුණොත් හැම කෙනාම මෙහෙට try කරයි. ඉතින් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කෙනෙක් වුණොත් ඒ කට්ටියට මැරේජ් සර්ටිෆිකේට් තියෙනවා ප්‍රූෆ් කරන්න. ඉතින් ඒ වගේම තමයි මම කිව්වේ එකයි ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වේ ඔයාලට අඩුම ගානේ එන්ගේජ් වෙලා හරි ඒ දේ ප්‍රූෆ් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මෙහෙට අනිවාර්යෙන්ම එන්න පුළුවන්. ඉතින් මම දන්න විදියට එහෙම අය එන්න දැන් try කරනවා. හරිද? ඇවිල්ලත් ඉන්නවා. ඉතින් ඕක තමයි මම කිව්වේ මෙහෙට එන්න හොඳම ක්‍රමය තමයි ස්ටුඩන්ට් කෙනෙක් විදියට එක්ක වයිෆ්ට ඇප්ලයි කරන්න කියන්නේ නැත්නම් හස්බන්ඩ්ට ඇප්ලයි කරන්න කියන්නේ. එතකොට දෙන්නගෙන් එක්කෙනෙක් ස්ටුඩන්ට් විදියට එනවනම් එයාගේ සහකාරයට හෝ සහකාරියට අනිවාර්යෙන්ම ඩිපෙන්ඩන්ට් වීසා එක හම්බ වෙනවා. ඉතින් ඩිපෙන්ඩන්ට් වීසා එක හම්බ වෙනවා කියන්නේ ඉස්සර එකට හම්බ වුණා. නමුත් දැන් හැබැයි පොඩ්ඩක් ලේට් වෙලා තමයි ඒ වීසා එක ඩිපෙන්ඩන්ට් හම්බ වෙන්නේ. නමුත් කොහොම හරි මේක හම්බ වෙනවා. ඉතින් ඉස්සර දෙන්නම එකට ආවේ. දැන් එන්න වෙන්නේ ස්ටුඩන්ට් කරන කෙනා මුලින් ඇවිල්ලා ඩිපෙන්ඩන්ට් එන්නේ ටිකක් පරක්කු වෙලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. මොන දේ වුණත් එයාට අනිවාර්යෙන්ම එන්න තියෙන chance එක අනිවාර්යෙන්ම ඒක උදා වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මෙහෙට ආවට පස්සේ අවුරුද්දක TRC එකක් ඒ වීසා එක හම්බ වෙනවා. ඉතින් ඒක හම්බ වුණාට පස්සේ ඇත්තටම ඔයාලට මොන ෆීල්ඩ් එකකින්ද එක්ස්පීරියන්ස් තියෙන්නේ අන්න ඒ පැත්තට උනත් නොඋනත් ඕන විදියට මොකක් හරි ජොබ් එකක් කරගෙන ඉන්න පුළුවන් වාතාවරණය මෙහි තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ එක්ස්පීරියන්ස් නැතුව වුණත්
ඕස්ට්‍රියාවට ඇවිල්ලා රස්සාවක් කරන්න තියෙන හොඳම ක්‍රමය මෙන්න මේක තමයි. ඉතින් අපේ උදවිය බොහෝ දෙනෙක් try කරන්නේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඇත්තටම හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න අය හොටෙලියස්ලා ගොඩාක්ම try කරන්නේ ලංකාවේ ඉඳලා online apply කරලා හරි කාගෙන් හරි උදව් උපකාරය අරගෙන apply කරලා මෙහෙට work permit එකක් අරගෙන visa එක අරගෙන මේ ඕස්ට්‍රියාව කියන රටට ඇවිල්ලා job එකක් කරන්න තමයි බලාපොරොත්තු. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන කෙනත් එක්ක ඇවිල්ලා ඩිපෙන්ඩන්ට් විදියට ඇවිල්ලා ජොබ් එකක් කරන්න ඕන කරන්න පුළුවන් කියන මතය ඇත්තටම මේක දන්නේ සීමිත ප්‍රමාණයක්. ඉතින් මේ දේ හරියට කල්පනා කරොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මේක තමයි හොඳම සහ ලේසිම ක්‍රමය මේ ඕස්ට්‍රියාව කියන රටට එන්න. ඉතින් මේ දේ හොඳට හිතලා බලලා try කරන්න. ඇත්තටම හොඳම උදාහරණයක් මම ඔයාලට දුන්නේ. ඉතින් මේක හොඳම අවස්ථාවක් ඔයාලගේ ටාගට් එකට ය아가න්න තියෙන. ඉතින් මම හිතන මේ වීඩියෝ එක බලන දකින ඔයාලා අනිවාර්යෙන්ම මේ ගැන දෙපාරක් නෙමෙයි 10 පාරක් හිතලා ඔයාලගේ ඒ ටාගට් එකට යන්න අඩිතාලම යොදාගයි කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේ දෙයට උනන්දුවක් දක්වන්න. මොකද ඔන්ලයින් හරි කාගේ හරි උදව්වකින් මේ රටට එන්නම ඕන කියලා ඒ එකම මතේ ඉන්න එපා. ඒක දීර්ඝකාලීන වැඩක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ ඊටමත් කෙටි කාලීන වැඩකින් ඔයාලගේ ඒ බලාපොරොත්තු වෙන උත්සාහය සාර්ථක කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා මම හිතනවා. අන්න ඒකයි මම මේ දේ ඔයාලට කියන්න කියලා හිතුවේ. ඒකයි ඊයේ මම TikTok එකේ වීඩියෝ එකක් දැම්මේ. ඉතින් ඔන්න විස්තරේ කෙටියෙන් සහ පැහැදිලිව ඔයාලට කිව්වා. ඉතින් සමහරව අහලා තිබ්බා කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. අන්න ඒක ගැන මටත් පොඩි ඩවුට් එකක් තියෙනවා. මොකද මම ඒ සම්බන්ධව ඇත්තටම විස්තර වැඩි හොයලා නැහැ. ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන් ඕන විදියට. ඒ වගේම තමයි කවුරු හරි ඒජන්සි එකකින් කරනවා නම් ලංකාවේ ඒජන්සි තියෙනවා ඇති සමහර විට. මම දන්නේ නැහැ ඒ පිළිබඳව. පුළුවන් උපරිම හොයලා බලලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් මම අනිවාර්යෙන් ඒකත් ඔයාලව දැනුවත් කරනවා. ඒ නිසා උනන්දු වෙන්න මේ අවස්ථාව කොහොම හරි මග හැර ගන්න නැතුව ඔයාලගේ chance එක අරගෙන ඉවරලා එන්න try කරන්න කියලා තමයි focus switch channel ඔයාලා වෙනුවෙන් මේ කතා කරේ. එහෙමනම් හැමෝටම ලස්සන දවසක් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද නවතිනවා. එහෙනම් ගිහිල්ලා එන්න. experience එකක් නැති වුණත් ඔයාලට එන්න පුළුවන් රටක් තමයි ඕස්ට්‍රියාව. හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් කොච්චර තිබුණත් කොච්චර ඇප්ලයි කරත් ඇයි ඔයාලට හරියන්නේ නැත්තේ මේ ඕස්ට්‍රියාවේ? යුරෝපයේ කොහේ හරි රටක ඉඳලා ඕස්ට්‍රියාවට ඇප්ලයි කරනවද? හැබැයි වැඩක් වෙන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? ඕස්ට්‍රියාවට එනවනම් පහසුම ලේසිම ක්‍රමය තමයි මම මේ ඔයාලට කියන්නේ.